Hello guys, ඉතින් ඔන්න ඔයාලා එකතු වෙලා ඉන්නේ මගේ තවත් අලුත් vlog එකක් එක්ක. ඉතින් ඔන්න අපි මේ පාර වෙසක් එකට භක්ති ගීතයක play කරන්න තමයි ඉන්නේ. ඉතින් මේ වීඩියෝ එකෙන් ඔයාලට මේන්ලි බලා ගන්න පුළුවන් වෙන්නේ කොහොමද අපේ වැඩේ සිද්ධ වුනේ කියලා. ඉතින් මේ වැඩේ තියෙන්නේ රත්ගම. ඉතින් අපි මුලින්ම යන්න ඕනේ රත්ගමට. එහෙනම් අපි රත්ගමට ගිහිල්ලා හම්බෙමු. යාළුවේ අපි පන්සලට ඇවිල්ලා ඉන්නේ. මේ තින්නේ ඒ කියන්නේ මේ චෛත්‍යය තමයි මේ පිටිපස්සේ. පාත් එක වදින්න කොටිය පේන හැටි කට්ටිය මේ කතා කරගන්න වැඩේ වෙන්නේ කොහොමද කියලා. කොටස් දෙකකට ඉන්නේ. අපේ ඉස්ලා කොහොමද දෙන්නේ කියලා. අතර තමයි අපි ගිටාර්ස් තුන ඉස්සරහා. අතර තමයි ස්ටේජ් එක. පාත් එක වදින්න කොහෙන්ද කියලා බලන්න. ඔබ දන්නේ අහන්නේ මොකද? හරි හරිනේ. මේ පිටිපස්සේ මෙයා ඒ ගිටාර් බෙල්ට් එක අනේ මගේ විදිහට තමයි මේ ඔක්කොම ඉන්නේ ඊට පස්සේ. හම්බවල මේ. ඔව් බැකින් නොයිස් එක ඔබ දෙන්නේ. යාළුවනේ අපි පොඩි කයියක් ගහනවා. යමු බලන්න අර පැත්තට. මේ තියෙන ස්ටේජ් එක. යාළුවනේ අතන සවුන්ඩ් සෙටප් කරන ගමන් තියෙන්නේ. යාළුවේ අපි සවුන්ඩ් චෙක් එක කරලා ඉවරයි. අපි යනවා කන්න. දැන් වෙලාව 4යි ගානක්. අපි දැන් තමයි යන්නේ කන්න. යාළුවේ මේ තියෙන්නේ අපේ ස්ටේජ් එක. අපි යනවා කන්න. කන ගමන් ඉන්නේ. අය පුවාරුවේ තිරිසනෙක් වගේ වා. ඒයි මොකෝ? හා පනින්න ණය ප්‍රමාත්‍ය හොඳේ. යාළුවනේ අපි කෑවා. අපි දැන් යන්න ඕනේ ඕස් එකක් දාගෙන ඇතුන් චේන්ජ් කරගන්න. අපේ කට්ටිය ඉන්නවා මෙතන. මේ හරිම ලස්සනයි. යාළුවී ලස්සනයි. ඒ අතර ෆොටෝ ගන්න බලන්න. යාළුවේ මං කරාඹුවක් දැම්ම ලස්සනද? මගේ කරාඹු ලස්සනද යාළුවී? ඔබට නෑනේ ෂීට් නේ. යාළුවේ අපි දැන් තමයි මෙතනින් ඉන්ස්ට්‍රුමන්ට් ටික තියන්නද? අඳුන් චේන්ජ් කරගන්න යන්න හදන්නේ දැන් වෙලාව 6:35 වෙලාව අපි දැන් තමයි අඳුන් චේන්ජ් කරගන්න. අපි යනවා යාළුවේ. යාළුවනේ අපි ආවා ජීවිත විදින්න කියලා කලපුවක් ළඟට. අස්සනයි නේ. මම ඔයාලට වීඩියෝ කරන්න. අර ලස්සනයි ඒක. කොහොමද යාළුවේ view එක? යාළුවේ අපි වැඩට ඇවිල්ලා ඉන්නේ. කවුද ටිකක් ඉන්නවා. තියෙන්නේ මගේ සෙටප් එක.
සුබ සන්ධ්‍යාවක් සියලුම දෙනාට. රත්ගම රාජාරාම විහාරස්ථ ශ්‍රී ප්‍රඥාලෝක දහම් පාසලේ ප්‍රඥාභි වන්දනා 2025 වෙසක් මංගල්‍යයේ සමාරම්භයත් සමගයි. යාළුවේ වැඩි පටන් ගන්න ටිකක් ගිහිල්ලා තියෙන්නේ. Ninja, listen tuh. Arum gitar itu tadi. Oh, kayak apa itu? Kayak apa itu? කෑම හම්බුණා. බලන්න. රයිස්. මොකද? තේනවනේ කෑම වැඩි විලා කට්ටිය බෙදාගෙන කන්නේ. කිලෝ එකක් විතර පත් තියෙනවා. අපි වැඩි කරයි. ඔව් අපි යන්න හදන්නේ. එන රත්ගම ආයිබුවන්. අපි ඉතින් ගයිස් ඔන්න ඔය විදිහට තමයි මගේ මේ පාර වෙසක් එක්ක ගෙවුනේ. ඇත්තටම කගිය අවුරුදු තරම් ලොකු ආදල් එකක් දාන්සල් වඳින්න එහෙම බැරි වුණා. අවුලක් නැහැ ඉතින්. අපි බලමු පොසන් එකට මොකක් හරි ආදල් එකක් ගන්න. ඒ වුණාට මේ වෙලෙත් ආදල් මේ ලස්සනට වැඩි වුණා. එහෙනම් ඉතින් vlog එක බලවට ගොඩක් ස්තුතියි. channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඒ වගේ main channel එක තියෙන එකත් subscribe කරලා නැත්නම් subscribe කරන්න. එකට ළඟදීම ගොඩක් දුරට වීඩියෝ එකක් වැටේවි. මේ ටික දාන්න බැරි වුණා. වැඩි දාන්න ඉතින් වල ඒ වගේම මම Facebook ඉන්නවා, WhatsApp ඉන්නවා, Instagram ඉන්නවා, TikTok ඉන්නවා. හැම එකෙම මාව follow කරලා නැත්නම් follow කරන්න. ඒ වගේම අපි බෑන්ඩ් එකේ cosmetic එකේ මේ විදිහ දාලා තියෙන්නේ. ගිහලා බලන්න නැත්නම් පළවෙනි description එකේ මම link එක දාලා තියන්න. මෙඩ්ලි කියලා බලලා ඔයාගේ අදහස කමෙන්ට් එකක් විදිහට දාගෙන යන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි තවත් vlog එකකින් ආයෙ හම්බෙමු.